අද ඔයාලට මගේ ඉස්කෝලේ YouTube වීඩියෝවෙන් ගෙන එන්නේ අප අද දැනට භාවිතා කරන 20 මුදල් නෝට්ටුව හඳුනා ගැනීමයි. ඉතින් ඔයාලා මගේ ඉස්කෝලේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. 1950 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමෙන් අනතුරුව මේ දක්වා තේමා 11ක් යටතේ මුදල් නෝට්ටු කාණ්ඩ 11ක් නිකුත් කරලා තියෙනවා. 2010 වසරේදී නිකුත් කරන ලද 11 වන මුදල් නෝට්ටු කාණ්ඩයේ තේමාව වනුයේ සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් යන්නයි. අද අපි භාවිතා කරන බොහෝ මුදල් නෝට්ටු එම කාණ්ඩයට අයත් වෙනවා. අපි අද ඉගෙන ගන්න යන්නේ 20 මුදල් නෝට්ටුව ගැනයි. 20 මුදල් නෝට්ටුවේ ප්‍රධාන වර්ණය වන්නේ රෝස පැහැයයි. එය දිගින් මිලිමීටර් 128කුත් පළලින් මිලිමීටර් 67කුත් වෙනවා. 20 මුදල් නෝට්ටුවේ මුහුණතේ මැද කොළඹ වරායේ වර්තමාන දර්ශනයක් සහ ඊට පසුබිමින් එහි පැරණි දර්ශනයක් අපිට දැක ගන්න පුළුවන්. ඊට දකුණු පසින් ශ්‍රී ලංකාවේ පඬුවන් බස්සාද වම් පසින් නිල්කල සමනලයාද දැක ගන්න පුළුවන්. නෝට්ටුව පිටුපස හරවා සිරස් අතට හැර වූ විට උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වෙස් නැටුම් ශිල්පියෙකු හා ගැටබෙර වාදන ශිල්පියෙක්ද අපට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඉහළ දකුණු කෙළවරේ සෞභාග්‍ය සංකේතය වන පුන් කලස සහිත මුරගලක් හා දකුණු පස දිගට තනිලිය වැලක්ද දැක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි තව දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.